අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ පුරුදු කරන්න පුළුවන් වෙන්නේ තරුණ කාලය තුල විතරයි. දැන් ගෙවල් වල ඉන්නකොට කියනවා නේද ඔය අපිට ඉඩම් ඕනේ අපිට ගෙවල් ඕනේ එහෙම ඒවා ගැන ගාණක් නැහැ. නමුත් විවාහ වෙලා තනක් පිළිවෙලක් ආවට පස්සේ අවුරුදු 30 විතර වෙනකොට අපි සම්පූර්ණ අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. අපි සම්පූර්ණ නොමගට යන්න පටන් ගන්නවා. අර පැහැදිලිද කළ යුතු කාලේ මොනවා කරන්න ඕනේ ඒවා නොකරපුවාම ඇති වෙන ගැටලු. එහෙමයි කියලා දැන් අර හෙට ඉඳන් කිරි බොන කාලේ බත් කන්න යන්න පටන් ගන්න එපා. බොහෝම ක්‍රමානුකූලව පිළිවෙලට ජීවිතේ පටන් ගන්න. රටක් ලෝකයක් වෙනස් කරපු ධර්ම කාරණයක් තමයි පින්නතුනේ උදේට ගෙවල් වල පැම් පූජා කරන්න ගියපු එක. උදේට ගෙවල් වල තරුණ මහත්තුරු පැම් පූජා කරනවා. බුද්ධ පූජා කටයුතු කරනවා. කොච්චර ප්‍රතිඵලදායකද කොච්චර විශිෂ්ටද කියලා කියනවා නම් පින්නත්නේ සමහර අම්මලා ෆොටෝ ගහලා එවලා තියෙනවා. දැන් ඔය මෙතන ඉන්න තරුණ මහත්තුරු දරුවෝ කල්පනා කරන්න ඕන අම්මා තාත්තා ගෙදර ඉන්නවනම් අපි කවද්ද මේවා කෙරුවේ කියලා. එවලා තියෙනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. ආන් ටැප් එක ගාව තාත්තාගේ රෙදි හොදනවා කියලා. අවුරුදු 21යි. මේක හැදෙනවා. තරුණයෝ මේ යුගයේ පුදුම විදිහට බණ අහනවා. පන්සලට ගියොත් නම් මට ඔව් ඇත්තටම පන්සලට යනකොට මෙහෙම යන එක හොඳයි කියලා හිතලා තියෙනවා. ඒ හැම වෙලේම 25ක් 30ක් විතර දහත් පට්ටි උස්සගෙන පන්සලේ. බණවලටම ආරාධනා කරන්න නෙමෙයි. දඩබ්බරකම් කරපු උදවි ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ වෙච්ච දේ හිතා ගන්න බෑ. මේ වෙනස තේරුම් ගන්න බෑ. අපි හිටපු හැටි ඉන්න හැටි හිතන්නවත් බෑ. මේක ඔබ වහන්සේට කියලා යන්න ආවේ. මහ දෙයක් නෙමෙයි. මම අහනකොට ඒ ඇත්ත කරන්නේ උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් ටිකක් පූජා කරන එක විතරයි. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. අහනකොට කරන්නේ උදේ නැගිටලා ගෙන් එළියට බහින්න කලින් අම්මටයි තාත්තටයි වඳින එක විතරයි කරන්නේ. පන්සල් යන්නේ සිල් ගන්නේ නැහැ. හැන්දෑවේ හාමුදුරුවනේ වෙනද 10 11 වෙනකන් 12 වෙනකන් ගෙදර ආවේ නැහැ. අතන කැරම් ගහනවා මෙතන කාඩ් ගහනවා මෙතෙන්ට යනවා අරකගේ පැලට යනවා මේකගේ පැලට යනවා කිය හිටපු අපි අම්මා තාත්තත් එක්ක බත් කණ්ඩ ගෙදර එනවා. අවදිය හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙහෙම දේශනා කරන්න. අම්මා තාත්තා එක්ක නිදා ගන්න වෙන්නේ බොහොම පොඩි කාලයයි. අම්මගෙන් තාත්තගෙන් බත් කටක් කන්න වෙන්නේ ජීවිතේ පොඩි කාලයයි. අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. කවද්ද අන්තිමේට මතක තියෙන්නේ ගිහිල්ලා ඔය අම්මා තාත්තා වැළඳගත්ත කාලයක් මතකද? මගේ අම්මේ මගේ තාත්තේ කියලා තුරුල් කරගත්ත කාලයක් තියෙනවද? අම්මට තාත්තට මතකයක් තියනවද? මගේ දුවේ මගේ පුතේ කියලා කොල්ලා කෙල්ල වැළඳගත්ත කාලයක් මොකවත් නැහැ. අර බහුගේ දවස්වල තාත්තා කෙනෙක් මගෙන් අහනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 16යි කොල්ලා ටිකක් හොඳටම මුරණ්ඩුයි. අපේ මේ ගම් වලට වඩා පෙන්නදුනේ නාගරික පරිසරය තුල මේක හොඳටම වැඩි. හොඳටම මුරණ්ඩුයි. මං මොනවාද මුරණ්ඩු කියලා දෙන්නේ? හාමුදුරුවනේ කියන එක අහන්නේ. කොච්චර එපා කිව්වත් ෆෝන් එක පැත්තකින් තියන්න නෑලු. දැන් ඔහොම ඔදව ගෙවල් වල ඔය තියෙන ලයිස්ට්ුවක් ආපු ගමන් කාමරේ දොර වහ ගන්නවලු. මං ඇහුවා කොල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. නෑ එහෙමනම් නෑ හාමුදුරුවනේ අපේ මං කියපු විදිහටම කියන්න. එහෙම ගැලපෙන්නේ නැති හින්දා ඒ විදිහට කියන්නේ නෑ. ඒ අපේ නෝනා මේ හැම වෙලේම කට ඉඹිනවා. ඒක ගැටලුවක් නෑ කිව්වා. අම්මගේ වැඩේ මොකද්ද? කොල්ලයි කට ඉඹින එක. මම ඇහුවා තාත්තගෙන් කොල්ලා මුරණ්ඩු වෙන්න
තාත්තා මොකද කරන්නේ? එතකොට කියනවා හාමුදුරනේ මං ටිකක් තදේට ඉන්නවලු. මහා ගොන් කතාවක් තියෙනවා ගෙවල් වල මෝඩකම් මෙව්වා. අර කවුරු හරි ටිකක් තදට ඉන්න ඕන නැත්තම් කියන එක අහන්නේ නැලු. දෙන්න බෙදාගල්ලු ඉන්න අර හොඳට ඉන්නවලු මං තදට ඉන්නවලු. කවද වෙනකන්ද දරුවොත් එක්ක තදට ඉන්නේ හොඳට ඉන්නේ? තෙරේ එලවල් ලිව්වට පස්සේ. පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න හැම එකකම තියෙන්නේ බොහොම පුංචි කාලයයි. තදට ඉන්න කාලයක් නැහැ. දරුවගේ වැරදි ලයිස්තුවක් කියාගෙන ගියපු තාත්තගෙන් මම ඇහුවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ප්‍රශ්න මේ පැතිවලට අදාළ නැහැ. මං කියන්නේ බොන පැතිවලට තමයි මේක වළංගු වෙන්නේ. ඒ හින්දා කට්ටිය වැඩි ඇඟට ගන්න එපා. මං ඇහුවා. කවද්ද අන්තිමේට කොල්ලගේ ඔළුව අත ගෑවේ? තාත්තට මතක නැහැ. මතක් කරන්න බලන්න මම්මයි කොල්ලගේ ඔළුව අත ගාපු දවස. කවද්ද අන්තිමේට කොල්ලට බත් ටිකක් කැව්වේ? මතක නැහැ. කවද්ද අන්තිමේට කොල්ලා තුරුල් කරගත්තේ? මතක නැහැ. ඒතර හැන්දාවට කෙලලා ගිහපුවම තුරුල් කරගන්න පුළුවන්ද? කවද්ද අන්තිමේට කොල්ලත් එක්ක ගිහිල්ලා පන්සලේ බෝමලු ඇමදුවේ? ජීවිත කාලෙවත් මෙව කරලා නැහැ. ඒ වුණාට කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ගුණ යහපත්කම්. කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මුරණ්ඩු නැතිකම. අම්මගේ වැඩේ මොකද්ද? ගෙට ගොඩ වෙන පාරයක් පාසා කට ඉබින එක. හැම මිනිස්සෙකුටම හැම දරුවෙකුටම තියෙන්න ඕන පින්නතුනේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පෞරුෂේ හීන වුණාම තමයි අර වෙන දේවල් වලින් අර කොල්ලා කියපු ආතල් එක හොයන්න යන්නේ. පෞරුෂයක් තිබ්බොත් කවදාවත් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හොඳ අභිමානයක් තිබ්බොත් කුණු හරපයක්වත් කියන්නේ නැහැ. වැඩිපුරම ඔය මුරණ්ඩුකම් කරන්නේ කවුද? අර අවධානය අඩුවෙන් දරුවන අපේ හාමුදුරුවෝ දන්නේ නැති ඉස්කෝලවල ඉන්න හින්දා මේවා හොඳට හොයලා බලන්න හාමුදුරුවනේ. වැඩිපුරම කුණුහරුප කියන්නේ වැඩිපුරම දඩබ්බරකම් කරන්නේ අර සමාජ අවධාන පව්වේ දරුවෝ. ඒ දරුවෝ අවධානයක් හොයනවා. ඇයි? කොහෙන්වත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් දරුවන්ගේ පෞරුෂය නැති කරන්න එපා. අභිමානය නැති කරන්න එපා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. අපූර්වට කියනවා. මේ දරුවා හදපු මේ සමහර ළමයි කියනවා හාමුදුරුවනේ මේ අප්පිරිය වෙලාලු ඉන්නේ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ තිත්ත වෙලා ඉන්නේ ඇයි? ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් ඒ ළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පින්නතුනේ ක්ලාස් පීස් එකට දීලා ඊට පස්සේ ඉස්කෝලේට ඕන ටික දීපුවාම සියල්ල හරි කියලා. අර තරුණිය මට කියනවා හාමුදුරුවනේ දරා ගන්න බෑ හෙට පන්ති කාඩ් එක ගන්න සල්ලි ඕනේ. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? කොච්චර ඔය අවදිය අවුරුදු 13ක 14ක 15ක 16ක ළමෙක් අය කවදා හදන්නද? අවුරුදු ඔක තේරෙයි අවුරුදු 18 පෙන්නට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ. ඒ හින්දා මේ අවුරුදු 8ක් විතර තමයි අපිට තියෙන්නේ දරුවෙක්ගේ පැත්ත හදාගන්න.
මුළු මහත් රටක ජාතියක අනාගතයක් ඉරණමක් තීරණය කරන්න ඔය ගෙදරින් මම මෙහෙම දේශනා කරේ. පවුල හරි වැදගත් පින්නතුනි නිවන් දකින්න. පවුල හරි වැදගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ පැතිවල නැත්නම් ඕන තරම් ළමයි ඉන්නකොට මොකේටද ක්ලිනික් එකට බෙහෙත් ගන්න පයින් යන අම්මලා තාත්තලා නැද්ද බස් එකට? ඕන තරම් ඉන්නවා. පවුල හරි වැදගත් මතක තියාගන්න. මේ සංසාර ගනුදෙනුවක් එක්ක ගිහිල්ලා විමුක්තිය ලබා ගන්න. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? ඔය නිවන්ම ගහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය. ව්‍යාපාදය නඩත්තු වෙන්නේ මොකක් එක්කද? කේන්ති එක්ක. තරහව එක්ක. දැන් මෙතන ඉන්න කාටද කේන්තියක් නැත්තේ? ඔන්න මෙතන බලන්නත් පුළුවන් දැන්. ඔය ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න පටන් ගන්න ඕනේ. කාටද කේන්තියන්නේ? පොඩි එකාටද අපිටද? මොකද යාර පොඩි උන් කෑ ගහනකොට අපි කුලප්පු වෙන්නේ. නිකමටවත් කෑ ගහන්නේ නැහැ නේද? බලා ගන්න තිබ්බවම. වැඩිපුරම ඇවිස්සෙන්නේ මේ තරුණ මහත්තුරුද ඔය වයසක අම්මලාද? කණ්ඩ වගේ බලනවා පොඩි එකාගේ අම්මා දිහා. අර බනහන එකට බාධාවක් වුණා වගේ. දැන් මම මේ කාරණේ දේශනා කරන්නේ අර පවුල ගැන කියනකොට ඔය ඇත්තෝ හිතනවා ඇති හාමුදුරනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑ, අපිට සහයෝගයක් නැහැ. අපිට ඒ විදිහට ඉන්න බෑ. මතක තියාගන්න. අචාන්චා හාමුදුරුවන්ගේ ගෝලෝ ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ අර භාවනා කරනකොට අල්ලපු ගමේ සද්දයක් තිබිලා මියුසිකල් එකක් හරි මොකක් හරි ඒකේ සද්දේ වැඩි. ඇවිල්ලා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා අපිට භාවනා කරන්න විදියක් නැහැ, සද්දේ වැඩි. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකද්ද? මොකද්ද ഘോഷාවේ ස්වභාවය? ഘോഷාව වෙන මොකද්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. හැම එකකම ස්වභාවය අඳුරගන්න. බිරිඳගේ ස්වභාවය අඳුරගන්න. ഘോഷාවේ ස්වභාවය ഘോഷාව නම් බිරිඳගේ ස්වභාවය ඔය දැනට පේන්න තියෙන එක. ඔය අප්පිරිය වෙලා තියෙන එක. ඔය මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැහැ? බොහෝ ගෙවල් වල එකක් කිව්වොත් අනිත් පැත්තට 60ක් විතර කියලා නවත්තන්න. ඊට පස්සේ සුමාන ගාන පෞල් ප්‍රශ්න. ජීවිතේ පුරුදු වෙන්න. හැම පුද්ගලයෙකුගේම හැම දෙයකම ස්වභාවය අඳුර ගන්න ඕනේ. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලාට තමන් කසාද බැඳලා ඉන්න තාත්තලා කී පාරක් කුණු හරපෙන් බැනලා තියෙනවද? මේ පැතිවල සමහරට නැතුව ඇති, බොහෝ පැතිවල එහෙමයි. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුවත් ඇති සමහරට මං කියන්නේ. මේ පැතිවල බොන්න නැති හින්දා ඔය ඇත්තෝ දන්නේ නැහැ ඒවා. ඔක බොන පැතිවල ටිකක් වැඩිපුර තියෙනවා. ඒක මොකක්ද මේ මිනිස්සයාගේ? ඒක අපි මොනා කරන්නද? ඒක ස්වභාවය. ගොඩක් පවුල් ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ මේ අනියන් සම්බන්ධතා කියන අර වෙන කට්ටිය හොයාගෙන යන එක. මේ පැතිවල එහෙම නැතුව ඇති, බොහෝ පැතිවල හරියට තියෙනවා. කොච්චරද කියනවා නම් දැන් මේ මම කාරණා දෙකක් කියනවා. මේ දෙක පුළුවන් නම් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ තැන් වලට ගියපුවාම දැන් මේ අම්මලාගෙන් එහෙම ඇහුවොත් කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් අම්මලාගෙන් අහපුවාම කියනවා හාමුදුරනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා.
සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ එළියට hina වෙලා කතා බහ කරලා චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම් බුදාලා හිටියට ඒවා ගිනි ගන්නවා ඇතුලේ. බිරිඳයි ස්වාමියයි බත් කටක් කාපු කාලයක් මතක නැහැ. ස්වභාවයේ හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරුවනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහෝදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝකාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩෙන් ඉට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකේ කෝල් එකක් එනවලු. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවවලු. අර මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය. එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මං හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආය. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා තියෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඇයි? ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනෙකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ? නාගයා හැමදාම එනවා. බයට මොකද වුනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනව නෙමෙයි. ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලනවා. දවසක් කිල්ලුවා දෙකක් කිල්ලුවා තුනක් කිල්ලුවා හතරක් කිල්ලුවා පහක් කිල්ලුවා. දවස් 6ක් කිල්ලුවා අන්තිම නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එක ඇයි? අර ආයෙ අහන්නකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ. අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහනේ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් ආපු නැති වුණාම මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු. ඇයි? අම්මලා හුරු වෙලා ඉන්නේ. එවනම් පත්තියන් වෙලා ඇත්තේ හොඳට දැන්. කිසි වෙනසක් නැහැ. අර ඒක නැතුව බෑවාගෙන එක. අර ඔය පුරුදු වෙන්න එපා. අර මොක වුණත් මිනිස්සයනේ කියන්න පුරුදු වෙන්න එපා. මොක වුණත් පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම්
අසහනයක් ගෙන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? අර ඇඟේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බින්න ඕක මිරිකලා අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකන් ගෙවන කාලය බොහොම හුදකලාවින්ට සංසාරේ කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන්න. විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න. මොන විදිහටද මම ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසයකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසෙකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පිං සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ලියන අකුරක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරයි. මේවා ටික එක්කහුව කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලා දවසක් ඉස්කෝලේ ඉරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි කොල්ලා හැමදාම කොල්ලා කන්න කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ලෝ බණ අහනවා. හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස දෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ලා නිදාගන්නේ. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුවා නෙමේ. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමේ. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න. පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක්ම කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපිට රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හාමුදුරනේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරනවා කවදා හරි අස්සසුමින්ද බලන්නකො. ඇයි මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්.
ඊරිසියාව. ළමයෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට පවුලේ උන්ට තමයි ඒවා දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනෙකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්න පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනෙක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙක්ගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම් වල කොල්ලෝ හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටින්. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියෙනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්නේ නැතු යන්නේ. කටක් කරලා කියනවනේ මෙවුන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කතකම වෙන මොකද්ද? මනුස්සයෙකුට සිතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මනුස්සයෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න. ඕක බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස් ශාන්ති කරනවද කණ්ඩ පයින්නවද? ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනෙකගේ එක ඩැහැ ගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? දැන් කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මනුෂ්‍ය ආත්මය තුල පුරුදු වෙන්න. වෙනදනේ මම මේ ධර්ම දේශනාව වැඩි වෙලා තියන්න දැන් පැයක් ඉවරයි. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. සියලු පව් වලට ප්‍රතිඵලය තමයි හාමුදුරනේ කුරුණෑගල වත්තක JVP කලබල කාලේ අර ඒ කාලේ දඩේම යනවනේ. බල්ලොත් උසි ගන්නලා තමයි දඩේම යන්නේ. වත්තේ මහත්තයාගේ බංගලාව තියෙනවා වත්ත මැද්දේ මුරවාඩිය තියෙනවා ඉස්සරහ. අර මිනිස්සයා මොකද කරන්නේ? බල්ලෝ උසි ගන්නගෙන ගිහලා කලවැද්දේ මොකක් හරි ඉත්තෑවෙක් මීමින්නේ පතුරු ගහගෙන එන්න ඇති. ඇවිල්ලා උයලා. හොඳ මෙහෙම කියනකොට මතක් නැති අපේ ගමේ හවලාවයි කියලා වැත්තන්ට. ඒ කාලේ අර වාඩි කියලා කියන්නේ. වාඩියනේ බිමනේ උයන්නේ. ඒ කාලේ ගෙවල් වල ලිප තියෙන්නේ බිම. කොහොම හරි අර බල්ලා ඒ හිටපු බල්ල ගොඩෙන් එක බැල්ලියෙක් අර මිනිස්සයා නාගෙන එනකොට අර මස් සට්ටිය කාලා. අර මිනිහා දැක්ක බැල්ලි කටලව කනවා. මොකද කරේ? හාමුදුරනේ බැල්ලි අරගෙන බැල්ලිගේ කහුල් දෙකෙන් සමහර කොල්ලෝ ඉන්නවා පුදුම විදිහේ බල්ලොන්ට ගහනවා. පෙන්නන්න බෑ. බල්ලගේ ඇඟට රතිඤ්ඤ කරල් දානවා. ඒ තියෙන තිරිසන් ගති සංසාරේ කවදානම් ආයෙ පින්නතුනේ මේවා ගෙවන්නද? පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. ඒ වගේ ප්‍රතිඵල අපිට ආපහු එනවා පින්නතුනේ පෙර කරපු අකුසල්. පුළුවන් තරම් වලකින්න වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අර මිනිස්සයා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලගෙන ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටව් සීසීකට විසික්කා වෙලා. ගානක්වත් නැහැ.
අර බලන්නකොනේ කර්මයේ තියෙන මහත. ඔය කියනව නේද නූලෙන් බේරුණා කියලා. ඒ පෙර කරපු කුසල් හිතපු නැති විදියට උනා කියනවනේ පෙර කරපු අකුසල්. ඔය දුක් විඳින්න වෙන්නේ එහෙමයි. අර වත්තේ මහත්තයාට එනවා පාර්සලයක්. පාර්සලේ දෙන්නේ වාඩියටනේ. වාඩියෙන් තමයි ගිහින් දෙන්නේ. කොල්ල පාර්සලේ අරගෙන බංගලාව ළඟටම ගිහිල්ලා කොල්ල මොකද කරේ? මේක ඉඹලත් බැලුවා. මුට මේක දෙන්න හිතෙන්නේ. කොල්ලට හිතෙනවා මේක කඩලම බලන්න ඕන. මොකද කරන්නේ? පින්නතුනේ කර්මයක මහතර බංගලාවට ආව පාර්සලේ මේ පැටියා වාඩියට අරගෙන ගිහිල්ලා කඩනවා. මොකක්ද ඇතුලේ තිබ්බේ? බෝම්බයක්. අර ඩොක්ටර් කෙනෙක් විස්තරය කිව්වේ කියනවා හාමුදුරුවනේ දවසක් බංගලාවට යනකොටලු බැල්ලි ගහේ ගහලා බඩේ හිටපු පැටවුගේ අර කෑලි එල්ලි තිබ්බලු ජනෙල් කූරුවල. හාමුදුරුවනේ මේ කොල්ලගේ මොළ කෑලි තිබ්බලු බිත්තිවල. මේ හැම එකක්ම මදුරුවෙක්වත් මරන්න එපා කියන්නේ ඒකයි. අනෙක පීඩාවට ලක් කරන්න එපා. අනෙක අපහසුතාවයට පත් කරන්න එපා. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මනුෂ්‍යාත්භාවය. ක්‍රෝධය නැති කරන්න පුළුවන් එකම ආත්භාවය මොකද්ද? මැරෙන්න කලින් තරහ නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. අවසාන කාරණය. ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන වෙලාව එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. මට ආයි මීට වඩා කියන්න තේරෙන භාෂාවක් නැහැ. දූ දරුවෝ එක්ක බත් කාලා බුදිය ගන්න තියෙන වෙලාව මට මේ හමුදා කඳවුරත් ළඟ තියෙන හින්දා මේක කියලාම දාන්න හිතෙනවා. ආයි ගිරිතලේ බණ වලට කියන එක්කුත් නැහැ. මේ මට මං කොහෙද හමුදා කඳවුරක දේශනාවකට ගියා. කොහොමත් මේ ආයතනයේ ප්‍රධානියට නිරන්තරයෙන් පවුල් වලින් පැමිණිලි එනවනේ. කියනවා හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්න. මෙවුන් ගෙදරට පඩියවත් දෙන්නේ නැහනේ. කවුද කියන්නේ? ඒ සීෝස කියන්නේ. හාමුදුරුවනේ බිරින්දෑවරු කතා කර කියනවා මොනවාද? ආවට ගෙදර ඉන්නේ නැහැ. ගොඩක් හමුදාවේ මහතුරු ගමට යනකොට අර හාවු වගේ ඉන්නවනේ ගම් වල බලාගෙන මොනා කරන්නද? අර හන්දියට යනවා බස් එකට එක්කන් එන්න. ඔච්චර තමයි වැඩකට කියලා කරන්නේ. අර දවස් 9 10ම ඉන්නේ මිනිහත් එක්ක. සමහර ඔය සීෝසර්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ බිරිඳ බත් එක බෙදලා බලාගෙන ඉන්නවා රෑ කණ්ඩ ගෙදර එනකම්. කෙලලා පැලිලලු ගෙදර එන්නේ. අවසානයේ වැඩට යන්න අල්ලපු ගෙදරින් රුපියල් 1000 ඉල්ලා දෙන්නේ කවුද? බිරිඳ. අවුරුදු 16ක් හමුදාවේ. තව වෙනකන් උළුවස් වෙමුරට බිත්ති බැඳලා නැහැනේ. ලෝන් ගත්තලු. මට මේක කැම්ප් එක ඇතුලේ වයි කියා ගන්න තිබ්බනම් තව ටිකක් හොඳට කියන්න තිබ්බා. මොකටද ලෝන් අරන් තියෙන්නේ? අර දෙනකමට ගත්ත මිසක්කන් ඌමනා කරපු දෙයක්වත් නැහැ අන්තිමේට. පඩිය 60 70ක් හම්බුණාට ළමයාට මස් කිලෝ එකක් ගේන්න වෙලාවක් නැහැ. ඇයි ලෝන් එකට කැපෙනවලු. මේක තමයි කොතනත් කතන්දරේ. ජීවිතය පුරුදු වෙන්න. දරුවොත් එක්ක නාන්න කණ්ඩ නිදා ගන්න තුරුල් කරගන්න තියෙන වෙලාව එකදු පිටස්තරයක් වෙනුවෙන් ගෙවන්න එපා. බිරිඳ එක්ක උයන්න කණ්ඩ කතා කරන්න ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය සමහරක් තරුණයෝ කියනවා මම කිය නැත්තම් එතන ඒක වෙන්නේ නෑලු. අපි කිය නැත්තම් උන්ට පෙවෙන්නේ නැද්ද? එහෙම එකක් නෑ. ඕකට කියන්නේ මෝඩකම කියලා. අපේම ප්‍රේයන් අමතක ගිහිල්ලා කොහෙවත් යන මිනිස්සු සතුටු කරන්න ගියපුවාම අන්තිමේට කවුද ඉන්නේ? මොකක් හරි වුණාම අම්මයි තාත්තයි බිරිඳයි විතරයි පින්නතුනේ. අපි දෙන්නට දෙන්නා පෙර පව් කළ හින්දා
ඇස් හඬවනවා මේ කඳුළුත් දුක නොදන්න හින්දා ආදරේ පුද පුරත්තරන් හිතින් අද වෛර කරනු බැහැනේ රත්තරන් ඔබ දුන්නු වේදනාවේ